මේ වෙසක් උත්සවයට වෙසක් කුඩුවක් හදන්නයි මේ යන්නේ. වෙසක් කුඩුව හදන්න බට හොයාගන්න නැති නිසා කාඩ්බෝඩ් වලින් තමයි මම වෙසක් කුඩුව හදන්න යන්නේ. මේ දවස් ටික ලංකාවෙන් ඈත් වෙලා ජීවත් වුණත් වෙසක් උත්සවයට වෙසක් කුඩුවක් හදන එක්ස්පීරියන්ස් එක පුතාට දෙන්න ඕන නිසා තමයි කාඩ්බෝඩ් වලින් හරි වෙසක් කුඩුවක් හදන්න ඕනේ කියලා හිතුවේ. පොඩ්ඩත් එක වෙසක් කුඩුව හදන වැඩේ ලේසි වුණේ නැහැ. හැබැයි එයාගේ උදව්වත් ඇතිව කොහොම හරි ඔක්කොම කුඩු ටික කපා ගත්තා. කුඩුව අලවන්න මේ සවුකල හොයාගන්න බැරි වුණා. ඒ නිසා ඒ වෙනුවට බේකින් පෙපර්ස් තමයි ගත්තේ. ඔක්කොම අලවල ඉවර වෙලා මේ කොටු ටික ස්ටේප්ලර් වලින් තමයි කනෙක්ට් කරේ. මෙන්න මේක තමයි අපේ හදලා ඉවරනාට පස්සේ කුඩුවේ පෙනුම. බට වලින් හදන කුඩුව තරම් ලස්සනට ආවේ නැති වුණාට පුතාට වෙසක් උත්සවයේ කියන ෆීලින් එක දෙන්න මට පුළුවන් වුණා.